හායි යාළුවනේ, අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ දිනුනිත් රවණ YouTube channel එකට. අද අපි බලමු කොහොමද හැමතැනම රැගෙන යා හැකි මිනි පෝටබල් ෆෑන් එකක් හදන්නේ කොහොමද කියලා. එහෙනම් අපි බලමු ඒක හදන්නේ කොහොමද කියලා. හායි යාළුවනේ, අපි මේකට අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙනවා පොඩි PVC බට කෑල්ලක්. ඊට පස්සේ අපිට 9V බැටරියක් ඕනෙනා මේකට පවර් එක දෙන්න. ඊට පස්සේ ඒකට සම්බන්ධ කිරීමට මේ වගේ ඒ 9V බැටරියට එන මේ වයර් තියෙනවා වෙළඳ පොලේ මිලදී ගන්න. අපිට ආන්ගේ වයර් එකක් ඕනෙනවා මේකට සම්බන්ධ කරන්න මේ පවර් එක ගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා මේ වගේ පොඩි මෝටරයක් අවශ්‍ය වෙනවා අපිට අර ෆෑන් එකේ පෙත්ත කරක් ගන්න. ඊට පස්සේ අපිට කාඩ්බෝඩ් ඕන වෙනවා. ඒක අර චැසි මේකද මේ බොඩිය හදාගන්න. ඊට ගලූගන් ආංඒ අපිට අවශ්‍යනවා. අපි නම් මෙ භාවිත කර ෆෑන් එක හදාගම්. හරි, ඊට ඉස්සෙල්ලාම අපි මෝටරේට අපි වයර් සම්බන්ධ කරගෙනමු. මේ ආකාරයට මෝටරේ වයර් සම්බන්ධ කරගමු. හරි, අපි මෝටරේට මේ විදිහට වයර් සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ අපි මේක අර PVC බටේට කොහොමයි මෙහෙම තියලා සම්බන්ධ කරගමු. ඒකට අපි මෙහෙම මෙතනින් මෙහෙම මේක බටේ කපා ගන්න ඕනේ. මේකම PVC බටේටම රඳව ගන්න. ඒක අපි කීයටක් භාවිතයෙන් නැත්නම් ඇස්ලෝ බේඩ් එකක් භාවිතයෙන් කපා ගමු. හරි යාළුවනේ, මම මේක මේ විදිහට කපා ගත්තා. ඊට පස්සේ මේකට අපි මෝටරේ සම්බන්ධ කරමු. ඉස්සෙල්ලා අපි මෝටරේ වයර් එක මෙහෙම මේක ඇතුලෙන් අපි මේ බටේ ඇතුලෙන් අපි දාගමු. දාගෙන මේ මෝටරේ අපි මේ ආකාරයට මෙහෙම අපි කපා ගත්ත යාන් එක මැදින් ඕංගම දාගමු. ඒ හොඳට හයියනවා ගාන්ඩ කපා ගත්තොත්. ඊට පස්සේ අපි මේකම දාගෙන මේක හොඳට මෙහෙ දාලාම තද කරගන්න ඕනේ. හරි යාළුවනේ, මම මේක මේ බටේට මේ මෝටරය සවය කරගෙන මේක ග්ලූ ගන් වලින් අලව ගත්තා. ඊට පස්සේ අපි මේකේ මෝටරේට දාන අර හුලං වදින මේ පෙත්ත හදන්නේ ආන්ගේ පෙත්ත හදාගමු. ඒකට අපිට ඕනෙනවා ඒ පෙත්ත හදන්නේ මම ප්ලාස්ටික් වලින්. ඒ පෙත්තට අපි මේ වගේ ප්ලාස්ටික් කැල්ලක් ඕනෙනවා. ඒක අපි මෙව රවුමක් ඉස්සෙල්ලාම ඇඳගෙන ඒක කපා ගන්න ඕනේ. ඔයාලට අවශ්‍ය ගානට කපා ගන්න. හරි යාළුවනේ, මම මේ වගේ ප්ලාස්ටික් වලින් මේ වගේ රවුමක් වගේ දෙයක් අරගෙන ඒකේ මේ රවුම මම ඇඳ ගන්නවා. මේ මැදවිල් අපි මේක කතුරින් කපා ගමු යාළුවනේ. අපි මේක ඇන්ද මේ ඉරවටේ අය මේ කපා ගමු. මං පෑන් පැත්ත මේ වගේ කපා ගත්තා. ඊට පස්සේ මේක කොහොම අර හුලං එන විදිහටම නමා ගන්න ඕනේ. ඒකට අපි ගිනි පෙට්ටියක් භාවිත කර මෙතන ටික රත් කරගෙන මෙහෙම මේ ටුට්ටකම රත් කරගෙන මේක අපි නමා ගමු. මේ අපි ඒ කියන්නේ එක පැත්තකට තමයි මේව නමා ගන්න පිටි ඔක්කොම. මෙහෙම මේ ඔක්කොම කියව නමා ගන්න ඕනේ. මෙහෙම ඒකත් මෙහෙම ඕමෝ නමා ගන්න ඕනේ. මේ ආකාරයට හැම පැත්තම වගේම දැන් මේ පැත්තෙන් ඔක්කොම වැදින්නේ. එහෙනම් අනිත් ඒවා තාන් මේ පැත්තටම අයි මෙහෙම නමා ගන්න ඕනේ.
එහෙනම් අපි ඒක නමාගමු මේ විදිහට. හරි යාළුවනේ මම මේ ෆෑන් පෙත්ත අපි හදාගත්ත ෆෑන් පෙත්ත මේ මෝටර් අපි මෙහෙම සම්බන්ධ කරගමු. හරි යාළුවනේ මෙහෙම අපි සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ අපි යාළුවනේ මේක තියෙන්නේ මේ හදාගත්ත මේ ස්ට්‍රොක් මේ මොකද මේ අපි හදාගත්ත එක මේ දාලා මෙහෙම අපි මෙතන තියලා අලව ගන්න ඕනේ. එහෙම තියලා මේ ඉස්සලාම තියලා ඊට පස්සේ මේ වයර් එක මේ වයර් එක දාලා මේ ඇතුලේ තමයි අපි මේ සර්කිට් එක හදාගන්නේ මේ ඇතුලේ. එහෙනම් අපි මම මේක අලවගෙන වීඩියෝ දෙන්න. යාළුවනේ මම මේක මේ විදිහට අලව ගත්තා. ඒකේ ශක්තිමත් බව වැඩි වෙන මම මේ උඩින් කැල කලව ගත්තා. මම මේ කැලලම කලව ගත්තා. මේක ඇතුලේ සර්කිට් එක හදාගන්න ලීසි වෙන්න. මේ අරගෙන මේ අපි අලව ගත්තට පස්සේ අපි දැන් මේකේ හදාගමු මේ සර්කිට් එක. ඉස්සෙල්ලාම අපි මේ 9 වෝල්ට් බැටරිය මේ වයර් කැල්ල මේකට කොහොම සම්බන්ධ කරගමු. සම්බන්ධ කරගෙන අපි කොහොම මේ අපි දාම අර මේ ෆෑන් එකෙන් ගත්ත මේ අර මෝටරේ වයර් කැල්ල දෙක තියෙන්නේ. ආන්ගේ වයර් කැල්ල දෙකෙන් එක වයර් කැල්ලක් අරගෙන මේ 9 වෝල්ට් බැටරිය රින වයර් එකට අපි ඒ වයර් කැල්ලම සම්බන්ධ කරගමු. අපි වයර් එකම සම්බන්ධ කරගමු. ඊට පස්සේ අපි අනිත් වයර් දෙක මෙහෙම මේ 9 වෝල්ට් බැටරිය අපි මේකේ අපි මේ හදාගත්ත එකේ ඇතුළේම අලව ගන්න ඕනේ. මේකේ අලවගෙන අර දැන් අපි දැන් ඉතුරුනේ අර මෝටරින් ගත්ත වයර් එකයි අර බැටරියෙන් ගත්ත ධන වයර් එකයි. ඒක අපි මේ මෙතනින් ඔහොම හෙලක් ඉදගෙන අපි ඒක එළියට ගන්න ඕනේ. ඒකට තමයි අපි ස්විච් එක කරගන්නේ. එහෙනම් අපි එහෙම මේක හදාගමු. මම මේක මේ විදිහට වයර් දෙක එළියට අරගෙන මේක මම මේ ඇතුලේ අර මේ බැටරි අලවගෙන එහෙම හදාගත්තා. මට යාළුවනේ දැන් හරිනම් මේ වයර් දෙක අපි ස්විච් එක හයි කරගන්න ඕනේ. මම වංගා මේ වෙලාවේ ස්විච් එක නැති හින්දා මම මේ වයර් දෙක මේකට කරලා තමා මේ ෆෑන් එක අපි මට නම් ක්‍රියාත්මක කරන්න වෙන්නේ. කමන්න ඔයාලගම ස්විච් එක තියෙනවනේ එහෙම කරගන්න. ඊට පස්සේ අපි මේ ෆෑන් එකේ ඔහොම තියන්න බෑනේ. ඒකින්ද අර මේ ෆෑන් වල තියෙන අර පිටිපස්සෙන් කෑල්ල කෑල්ල අපි මේකටත් දාමු. එහෙනම් අපි මම ඒක හදාගෙන ඔයාලට පෙන්නන්න ඒක කොහොමද මේ තියෙන්නේ කියලා. යාළුවනේ මම මේ විදිහට හදාගත්තා. මේ පිටිපස්සේ කෑල්ල කාඩ්බෝඩ් වලින් හදාගත්තා. ඉස්සරහා කෑල්ල මේ කම්බි දාලා මෙහෙම ලස්සනට හදාගත්තා. අපි එන බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි යාළුවනේ ඔයාලට පේන්නේ නැති මේක හොඳට වැඩ කරනවා. මම මේ වීඩියෝ එකෙන් ගෙන ඔයාලට කොහොමද මිනි ෆෑන් එකක් හදාගන්නේ කියලා අඩු මුදලින්. එහෙනම් යාළුවනේ අතන මම මේ වීඩියෝ එක සමගන්නවා. ඔයාලා මේ වීඩියෝ කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරන්න. එහෙනම් අද මම වීඩියෝ එක යනවා. ඔයාලා හැමෝටම මුත් සරණයි.